තමයි නැගිට්ටේ. දැන් වෙලාව 6ට විතරයි. ඇත්තටම මම වෙනදාට මෙච්චර කලින් නැගිටින්නේ නැහැ. මම නැගිටිනකොට 8 විතර වෙනවා. අද කාදාවන්නද උණු කලින්ම හැරිලා. හදන්න කියලා. ලොග් රෙකෝඩ් කරන ගත්තට ටික දවසක් කියන්නේ පැය ගාණක් රෙකෝඩ් කරනකොට ඇත්තටම පැය 24ක් රෙකෝඩ් වෙන්නේ නැහැ මගේ අතින්. මට මේ පාරලා මම මේක අතහැරලා දානවා. අද උඩරිම try කරනවා පැය 24ම රෙකෝඩ් කරන්න. අපි බලමු වැඩි හරියයිද කියලා. ඔන්න ඉතින් මම උදෙන්ම නැගිටලා මල් වාසයකට මල් දාගන්න තමයි මේ යන්නේ. මං මේ මල් කඩාගත්තේ අපේ වැට ගාවින්. මං ආසම පාට තමයි. එක දවසට ඉතින් එක ජාතියේ මල් වර්ග දානවා. මට අද හිතුණා මේ පාට මල් හොඳයි කියලා. ඉතින් මල් ටිකක් දාගෙන මම උනත් සෝදගෙන ඔන්න ආවා. දැන් ඉතින් උදේට කෑම හදන්නත් ඕනේ. අපි බලමු. ඔන්න ඉතින් අපි හදාගත්ත මල් වාසය. බලන්නක ලස්සනයිද කියලා. අද ටිකක් වෙනදට කලින් ඇහැරුණ එකේ මට හිතුණා පැටිස් ටිකක් හදන්න ඕනේ කියලා. ඉතින් ඉස්සරෝම කොටොම කලින් අල තැම්බෙන්න තිබ්බා. අල තැම්බෙනකන් මං පිටි ඕන ඩෝ එක හිමීට අනලා හදලා තියාගත්තා. එතකොට ලේසියිනේ. බලන්නකො ඉතින්. මං එක ජාතියේ කෑම වර්ග හදන්නේ ඇත්තටම කන්න ඕනවටම නෙමෙයි ඉතින්. මොකද ඉතින් මං විතරනේ ඉන්නේ. ඕනි නම් කඩෙන් අරගෙන කන්නත් පුළුවන්. ඒ වුණාට මට පොඩි කාලේ ඉඳලා තියෙන ආසාව තමයි එක ජාති හදලා බලන්න. මගේ අතින්ම එහෙම ආසාවක් තියෙනවා. මගේ ආසාවට තමයි හැම ජාතියක්ම සමහර ඉතින් ඒව වැරදිනවත් තමයි. හැබැයි දෙවෙනි පාර හදනකොට හරියනවා. ඒ හින්දා ඉතින් මං ආසයි එක ජාතියේ කෑම වර්ග හදන්න. ඒ වගේ රස බලන්න. ඒ හින්දා තමයි ඉතින් මං ඔය එක චූටි කෑම ජාති හදන්නේ. තනියම ඉන්නවා කියලා නෑ ඉතින්. ඒ දේවල් වලට කියන්නේ අපි එක දේවල් වලට කාලය වෙන් කරනකොට ඒ දවසක වෙනවා අපිට දැනෙන්නේ නෑ. ඔන්න ඉතින් මං හදාගත්ත පැටිස් ටික. පැටිස් හදන එක විදි තියෙනවා ඉතින්. හැම විදිහටම වගේ හදලා බලනවා. මට හිතුණා අද අවන් එකට දාලා හදන්න. අර තෙල් වලින් බෙදලා ගන්නවට වැඩිය අවන් එකට දාලා ගත්තා නිකන් සොෆ්ට් ගතියට තියෙනවා. මං එහෙම කන්න ගොඩක් ආසයි. එහෙම රසයි. තෙලෙන් බදිනවට වඩා දන්නේ මට ආස විදිය තමයි. තව කෙනෙක්ගේ ඉතින් විදිය වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු ලස්සනට එයිද කියලා.
හදාගත්ත පැටිස් ටිකක් කාලා මම මේ යන්න ලෑස්ති වෙන්නේ ටවුන් එකට. ඇත්තටම ටවුන් එකට යන්න හිතපු දවසක් නෙමෙයි. ඒ වුණාට හදිසියෙම අම්මගේ පොඩි වමනාවකට යන්න වුණා. ඉතින් මම ටවුන් එකට ගිහිල්ලා ඉක්මනටම ආයෙ ගෙදර ආවා. පොඩි බඩු වගේකුත් තිබ්බා. ඒ ටිකත් අරගෙන මං ආයෙ ගෙදර ආවා. ටවුන් එකට ගිහින් එන ගමන් තමයි මම මේ පැල ටික අරන් ආවේ. මං ගාව ඒ පැල ගොඩක් තිබුණා. ඒවා ඔක්කොම සවුත්තු වෙලා දැක්කනේ මේකෙත් පැල කොළ 2යි තිබුණේ. එහෙනම් මම ඉතින් අලුතෙන් ටිකක් අරන් ආවා හිටවන්න කියලා. මම මේවට කියන නමක් නම් ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට මං හරිම ආසයි ඒ පැලවලට. ඒවා බිස්ස වගේ ගොඩක් හැදුනහම මාර ලස්සනයි. මේක ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ඉන්න ලස්සනට කොළ තියෙනවනේ. මං ඉතින් හදලා ඉවර වෙලා එක කොළයක් ගානේ හොඳට සේදුවා. බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා දැන්. ෆයිනල් ලුක් එක ඔන්න ඔහම තමයි තිබ්බේ තියෙන්නේ. දැන් වෙලාව 2ට විතර ඇති. මං ඔෂෙක් උතාගෙන දවල්ට කන්න තමයි ලෑස්ති වෙන්නේ. කාලා පොඩි ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. හොඳටම වෙලා ගිහිල්ලා හින්දා අඳුමත් දාගෙන ලෑස්ති වෙලාම කෑම කනවා කියලා හිතුවා. කාලා අපි බලමු කොහෙද යන්නේ කියලා. තනියම නෙමෙයි මං ගියේ නංගිලා දෙන්නත් එක්ක. නංගිලා දෙන්නයි මායි අපි තුන්දෙනා තමයි ගියේ. අපි ගමේ පන්සලට හවස බෝධි පූජාවට. ඇත්තටම මට දවල්ේ අමතක වෙලා තිබුණේ. මං කොහොම හරි පන්සලට යනකොටත් 5ට විතර ඇති. හැබැයි බෝධි පූජාව නම් පටන් ගෙන තිබ්බේ නැහැ. ඉතින් මෙතනින් vlog එක ඉවරයි. මාව subscribe කරලා තියාගන්න. මෙච්චර වෙලා මාව බලන් හිටපු ඔයාලට ගොඩක් ආදරේ.